සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ SL Review YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ 2025 වසරේ අලුතෙන්ම රිලීස් වුණු හොඳම psychological thriller movies 10ක් ගැන කෙටියෙන් විස්තර ටිකක්. බලන්න මෙතනින් කීයක් ඔයත් බලලා තියෙනවද කියලා. එහෙනම් ඉතින් ආරාධනා කරන හැමෝටම අපිත් එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න එන්න කියලා. ඒ වගේම තාමත් අපේ SL Review YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Number 1 Dangerous Animals. IMDb 6.4ක අගයක් ගත්ත මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 38ක් වෙනවා. මේ මූවී එකේ කතාව ගෙතිලා තියෙන්නේ ටකර් කියන අමුතුම විදිහේ සීරියල් කෙනෙක් වටා. මේ ටකර් මෝරුන් ගැන උමතුවකින් ඉන්න කෙනෙක්. ඒ නිසා මේ ටකර් කරන්නේ මිනිස්සුන්ව පැහැරගෙන ගිහින් එයාලව බඩගින්න ඉන්න මේ මුහුදු සත්තුන්ට කන්න දෙන එක. ඉතින් දවසක් මේ ටකර් ෂෙෆර් කියලා කෙල්ලෙක් මේ වගේ පැහැර ගන්නවා. අන්තිමට ෂෙෆර්ඩ් එයාගේ ජීවිතේ බේරගන්න කාලයට විරුද්ධ වෙලා ටකර් එක සටන් කරන්න සිද්ධ වෙනවා. Number 2 The Woman in the Yard. ඉතින් මේ අවුරුද්ද නිකුත් වුණ තවත් සුපිරිම ටිකක් වෙනස් විදිහේ කුතුහලයේ අවසර කතාවක් තියෙන ෆිල්ම් එකක් තමයි The Woman in the Yard කියන්නේ. මේ මූවී එක IMDb 5.1ක අගයක් ගත්ත මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28ක් වෙනවා. මේ මූවී එකේ ප්‍රධාන චරිත තමයි රමෝනා කියන්නේ. රමෝනාගේ හස්බන්ඩ් කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියෙනවා. ඒකෙන් රමෝනාට ජීවිතේ බේරගන්න පුළුවන් වුණත් එයාගේ එක කකුලක් තුවාල වුණ නිසා කේලිකරු ආධාරයෙන් තමයි ඇවිදින්නේ. හස්බන්ඩ් නැති වුණ නිසා රමෝනා තමයි එයාගේ වයස අවුරුදු 14ක පුතයි අවුරුදු 6 දුවවයි බලාගන්නේ. ඉතින් මෙහෙම දුකෙන් වගේම තුවාල වෙලා ඉන්න රමෝනා දවසක් දකිනවා එයාගේ මිදුල ඉස්සරහා පුටුවක කළු ඇඳුමක් ඇඳගෙන වාඩි වෙලා ඉන්න අබිරහස් ගැහැණු කෙනෙක්ව. ඉතින් මේ යාඩ් එක ඉස්සරහා ඉන්න ගැහැණු කෙනාගේ අත්වල ලේ තැවරිලා තියෙනවා දැක්කම රමෝනාට තේරෙනවා මේ ගැහැණු කෙනා උමතු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඇවිත් නිකන් ඉන්නේ නැතුව හරිම අමුතු බය හිතෙන අනුතුරු ඇඟවීම් වගේ දේවල් කියනවා. ඒ නිසා පවුල බේරගන්න රමෝනා ඉක්මනටම ගෙදරට ගිහින් දොර වහගන්නවා. ඒත් මේ අබිරහස් ගැහැණු කෙනා ඒ ගෙදරට ලං වෙන්නේ ගොඩක් උමතු නපුරුකමකින්. කතාව ටික දිගහැරෙද්දී ඒ අබිරහස තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. බලන කෙනාව හොඳටම අන්ධ මන්ද කරන ඊළඟට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිහේ කතාවක් මේක. Number 3 Hurry Up Tomorrow. මේ මූවී එක IMDb 4.4ක අගයක් ගත්ත මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45ක් වෙනවා. ඉතින් මේ මූවී එකේ ෆේමස් මියුසිෂියන් කෙනෙක්ට නින්ද යන්නේ නැති රැයක ආගන්තුකෙක් හම්බ වෙනවා. ඉතින් මේ ජෙනා කියන්නේ එයාගේ වෘත්තියට උමතුවෙන් ඉන්න කෙනෙක්. මේව හම්බ වෙලා හැදෙන මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එකේදී මේ දෙන්නට ගොඩක් අරුබුදවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. අන්තිමට මේ රිලේෂන්ෂිප් එක නිසා මේ ෆේමස් මියුසිෂියන්ට Tamanගේ දන්න පැති වගේම නොදන්න පැති ගැන දැනගන්න පුළුවන් වෙනවා. Number 4 Borderline. පෝල් කියන්නේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න ගොඩක් දරුණු සයිකෝ කෙනෙක්. ඒ දවසක මේ පෝල් මෙන්ටල් හොස්පිටල් එකෙන් එළියට පැනලා යනවා. එයාගේ ඊළඟ ටාගට් එක වෙන්නේ ෆේමස් පොප් ගායිකාවක් වෙන සෝෆියාව. ඉතින් සෝෆියාව එයාගේ ගෙදර ප්‍රාණ ඇපයක් විදිහට තියාගන්න පෝල් හිතින් බබාගෙන ඉන්නේ එයාලා දෙන්න කසාද බැඳලා ඉන්නේ කියලා. මේ නිසා සෝෆියාට එයාගේ ජීවිතේ බේරගන්න රෑ එළි වෙනකන් ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. මෙහෙම ඉන්න සයිකෝ පෝල්ට පාලනයක් නැති වෙනකොට එයාගේ මනක්කල්පිත ෆැන්ටසියත් ගොඩක් භයානක එකක් වෙනවා. ඒ නිසා සෝෆියාට එයාගේ ජීවිතේ බේරගන්න ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. Number 5 Locked. මේ මූවී එකේ ප්‍රධාන චරිතය තමයි එඩී කියන්නේ. ජීවත් වෙන්න ලොකු අරගලයක් කරන එඩීට එයාගේ බිල් ටිකවත් ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා සල්ලි හොයාගන්න කෙටි මාර්ගයක් හොයන එඩී මංකොල්ල කන්න තීරණය කරනවා. ඉතින් ඒකට ටාගට් එකක් හොයාගෙන යන එඩී දකිනවා අතැරලා දාලා තියෙන ලක්ෂරි කාර් එකක්. ඒ නිසා එඩී ගොඩක් සතුටෙන් ඒ ලක්ෂරි කාර් එක ඇතුළට යනවා. ඒකේ තියෙන භයානකකම ගැන දන්නේ නැතුව. මේ කාර් එකේ ඕන තමයි අබිරහස් මිනිසෙක් වන විලියම්. ඉතින් මේ කාර් එක ඇතුළට යන එඩී විලියම්ගේ උගුලට අහුවෙලා ඒ කාර් එක ඇතුළේ හිර වෙනවා. දොරවල් ඔක්කොම ලොක් වෙලා නිසා එඩීට බොන්න වතුර නැතුව එඩී කාර් එක ඇතුළේ ජීවිතේ බේරගන්න ලොකු සටනක් කරනවා.
ඉතින් විලියම් එයාගෙන් කොල්ල කන්න ආව එඩීට පනිෂ්මන්ට් එකක් විදිහට ගොඩක් වද හිංසා කරනවා. නම්බර් 6 ඕපස් අවුරුදු 30කට කලින් අතුරුදහන් වෙලා ගිහින් දැන් හුදකලාව ජීවත් වෙන පොප් දරුවක් තමයි ජෝන් කියන්නේ. ඉතින් දවසක් තරුණ ලේඛකයෙක් වෙන ඒරියල්ට ජෝන් මීටින් එකකට වෙන ස්ටේට් එකකට ආරාධනා කරනවා. ඒරියල්ට ඒ ස්ටේට් එකට ගිහින් කාලය ගත කරාම තමයි තේරුම් යන්නේ ජෝන්ගේ යටතේ ඉන්නේ එක නිකායන් වලට බෙදුන අනුගාමිකයින් ගොඩක් කියලා. ඉතින් මුලින්ම ඒරියල් හිතන්නේ බාහිර ලෝකෙන් වෙන්නුන මේ හුදකලා ලෝකෙ ගැන ඉගෙන ගන්න. ඒත් මෙහෙම ඉන්නකොට ඒරියල්ට දවසක් දැනෙනවා එයාගේ වටා හොරෙන් මොනවා හරි අද්භූත සැක සහිත දෙයක් සිදු වෙනවා කියලා. නම්බර් 7 ෆ්ලයිට් රිස්ක් මේ මූවී එකේ කතාව ගත වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 10,000කට වඩා ඉහළින් යන ගුවන් යානයක් වටා. මේ ගුවන් යානයේ ඉන්න එක මගියෙක් මේ අය රහසිගතව කරන්න ගිය මිෂන් එකක් අනතුරේ දානවා. මේ ෆ්ලයිට් එකේ පයිලට් තමයි මාක් වෝල් කියන්නේ. එයාර් ෆෝස් ඔෆිසර් කෙනෙක් වෙන මාලින් මාෆියා පවුලකට විරුද්ධ කේස් එකක සාක්ෂිකාරයෙක්. ඒ නිසා පැනලා යන්න හැදුව එයාව නඩු විභාගයට අරගෙන යන එක මාක්ගේ වගකීම. ඉතින් මෙහෙම යන ෆ්ලයිට් එක ඇලස්කාව හරහා ගුවන් තරණය කරද්දී මෙයාට හිතුවේ නැති ලොකු අරගලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නම්බර් 8 හෙලෝ රෝඩ් මාරි ෆ්‍රෑන්ක් දෙන්නට දවසක් රෑ මැද එයාලගේ පොඩි දුව ඇලිස්ගෙන් නොහිතපු විදිහේ කෝල් එකක් එනවා. ඇලිස් මේ අයට කෝල් කරලා කියනවා එයාගේ කාර් එකට මිනිස්සෙක් හැප්පුණා එයා හෙල්ලෙන්නවත් නැහැ කියලා. ඇලිස් හොඳටම කලබල වෙලා ඉන්න එක ගැන දැනගෙන මේ දෙන්නත් හොඳටම කලබල වෙනවා. ඊට පස්සේ කවුරුත් ඒ ඇක්සිඩන්ට් එක දකින්න කලින් එතනට යන්න ඕනි කියලා මේ දෙන්න ඇලිස් ඉන්න තැනට යන්න පිටත් වෙනවා. මෙහෙම යනකොට තමයි මේ දෙන්නට තේරුම් යන්නේ මේ හැලෝ රෝඩ් එකේ රියපතවන්නේ එයාලා විතරක් නෙවෙයි කියලා. නම්බර් 9 ඩ්‍රොප් වයලට් කියන්නේ සිංගල් මදර් කෙනෙක්. මෙහෙම කාලයක් ගියාම දවසක් වයලට් එයා කාලයක් ඔන්ලයින් chat කරපු බෝයි හැන්රිව හම්බ වෙන්න යනවා. ඉතින් මේ වෙලාවේ ඉඳන්ම වයලට් නොදන්නා කෙනෙක්ගෙන් එක විදිහට මැසේජ් එන්න ගන්නවා. ඒ සයිකෝ වයලට්ගේ ළමයින්ව මරනවා කියලා තර්ජනය කරනවා. ඒ නිසා වයලට් පොලිසියටවත් හෙන්රිටවත් මේ ගැන කියන්න බෑ. ළමයා බේරගන්න ඕන නිසා වයලට් සයිකෝ කියන හැම දෙයක්ම කරන්න සිද්ධ වෙනවා. එයා සයිකෝ කියන දේ ඇහුවේ නැත්තම් වයලට් ආදරය කරන හැමෝම මරනවා කියලා ඒ සයිකෝ කියනවා. ඉතින් මෙහෙම සයිකෝ කියන දේ අහලා අරගල කරන වයලට් අන්තිමට ලොකු සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නම්බර් 10 කම්පැනියන් මේ මූවී එක ගෙතෙන්නේ අයිරස් ජෝර්ජ් කියන කපල් එකේ ආදර කතාව වටා. මේ දෙන්න ඉස්සෙල්ලාම මීට් වෙන්නේ මාකට් එකකදී. ඒකෙන් පස්සේ ගොඩක් කෙටි කාලෙකින් මේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ඉන්න මේ දෙන්න වීකෙන්ඩ් එකක් ගත කරන්න යාළුවෙක් එක්ක ලක්ෂරි කන්ට්‍රි හවුස් එකකට යනවා. දෙන්නම සතුට හොයාගෙන මේ ගමන ගියත් නොහිතපු හෙලිතරව්වක් නිසා මේ ගමනම බිහිකරු සිහිනයක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම ලස්සන කෙල්ලෙක් වගේ හිටිය මේ අයිරිස් රොබෝ කෙනෙක්. ඉතින් මේ ඇත්ත එළි වුණාට පස්සේ ඒකෙන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගොඩක් පටන් ගන්නවා. කොහොම වුණත් මේ අයිරිස් කියන්නේ තමන්ගේ පැවැත්ම තේරුම් අරගෙන ජීවිතේ බේරගන්න උත්සාහ කරන රොබෝ කෙනෙක්. ඔයාලා මෙතනින් බලපු මූවී තියනවා නම් කමෙන්ට් කරන් යමු. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම බලන්න SL Review YouTube channel එක subscribe කරලා ළඟට තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.